හරි අපි පටන් ගමු. වෙලාව අපරාධ යනවා. නැත්තම් ආයෙ දවසක් දාගන්නත් බැරි වෙනවා. මේ හින්දා. හරි. එතකොට අපි අද කෝඩ් එකක් දාගන්න අපිට තියෙනවා trading view එකට යන්න. order types අපි පාවිච්චි කරනවා mainly තුනක්. order එකක් දාගන්න. හරි. මේක trading view එක Binance එකෙත් ඒ විදිහටම තමයි. ඒක ගැටලුවක් නැහැ. කෝකි කරත් ඔයාට එක විදිහට කරන්න පුළුවන්. ඊට කලින් මම තා චූටි දෙයක් කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් ඩෙමෝ ට්‍රේඩින් Binance එකේ ඩෙමෝ ට්‍රේඩින් පුළුවන්. එහෙම නැත්නම් පේපර් ට්‍රේඩින් කියලා අපි කියනවා. මොකේද ට්‍රේඩින් view එකේ ඇනලයිසින් මෙතඩ් එකක් අරගෙන ඒක පුරුදු වුණාට පස්සේ තමන්ගේ ඇනලයිසින් ස්කිල් එක ටෙස්ට් කරලා බලන්න පුළුවන් පේපර් ට්‍රේඩ් දාලා. මම කියන්නේ පේපර් ට්‍රේඩ් අපි සාමාන්‍යයෙන් මම කියන 30ක් දාන තමන්ගේ analyzing support assistant retail SMC ICT Wyckoff phone එකකින් තමන් පුරුදු වුණාට පස්සේ pay trade 30ක් ඉස්සෙල්ලා දාන්න demo trade ඒ analyze එකට අනුව. එතකොට බලන්න මේකෙන් කීයක් ඔයාට profit වෙනවද කියලා. හරි. කීයක් profit වෙනවද කියලා බලන්න. තප්පර දෙන්න. හරි. එතකොට දැන් paper trade 30ක් දැම්මට පස්සේ හරි අපිට මේකේ අපේ win rate එක හදාගන්න පුළුවන්. හරි. 100ක් කවදාවත් අපිට මේ ප්‍රොෆිට් කරන්න බෑනේ. එහෙම කරපු කට්ටිය නෑ සාමාන්‍ය. හරි. අපි ට්‍රේඩ් 30ක් දාලා ඒකෙන් 20ක් ප්‍රොෆිට් වෙනවා 10ක් ලොස් වෙනවා කියලා හිතමු. හරි. එතකොට ඔයාගේ වින් රේට් එක කීයක් එනවද? ඔයා ට්‍රේඩ් 30ක් දානවා. හරි. ට්‍රේඩ් 30ක් දානවා 20ක් ප්‍රොෆිට් වෙන. ඒ කියන්නේ 20 අපි 30ෙන් බෙදලා වැඩි කරන්න ඕනේ 100%. එහෙමනේ. එතකොට එනවා 66ක්. 166ක වින් රේට් එකක් අපිට තියෙනවා. හරි. එතකොට ඔයාලා තව දෙයක් දන්නවා. අපි ට්‍රේඩ් එකක් දැම්මහම risk to reward ratio RR එක කියලා එකක් ගන්නවනේ නේ. ඒකන එකට 3ක් ගන්න කියලා. අඩුම එකට 3ක් තියාගෙන ට්‍රේඩ් එක දාන්න කියලා. මේකෙන් කියන්නේ මොකද්ද? loss වුණොත් $1 එකක් නැති වෙනවා. profit වුණොත් $3ක් එනවා. ඒව තමයි මේ RR එක හදාගන්න. ඒක දන්නවනේ. risk to reward ratio. හරි. එතකොට අපි බැලුවොත් අපි එක්සැම්පල් එකකට ගන්නේ. අපි ට්‍රේඩ් 30ක්
දානවා. මේ ට්‍රේඩ් 30ටම අපි කැපිටල් එක විදිහට දාන්නේ $1. හරි. අපි මේ ස්ටොප් ලොස් එක විදිහට රිස්ක් කරන්නෙත් $1. ටේක් ප්‍රොෆිට් එක විදිහට අපි බලාපොරොත්තු වෙනවා. එන එකට 3ක් නම් එකක් ලොස් වෙනවා නම් ප්‍රොෆිට් වෙද්දි $3ක්. එහෙමනේ. හරි. එතකොට අපි මේකෙන් 10ක් ලොස් වෙනවා කියවනේ ට්‍රේඩ් 10ක් ලොස්. එහෙනම් $10ක් අපි ලොස්. හැබැයි 20ක් ප්‍රොෆිට් වෙනවා. මේ 20 $3 ගානේ ප්‍රොෆිට් වෙනවා. මෙතන $60ක් ප්‍රොෆිට්. හරි. එතකොට මේ 60න් අර 10 අයින් කරාම ඕවරෝල් ප්‍රොෆිට් එක $50යි. ඕවරෝල් ප්‍රොෆිට් එක. එතකොට ඔයාගේ වින් රේට් එක 166ක තියෙන එක්කෙනෙක්ට 166ක තිබ්බත් ඔයා ඕවරෝල් ප්‍රොෆිට්. හරි. ඔයා ඕවරෝල් ප්‍රොෆිට්. එතකොට ඔයා ඒ විදිහට වින් රේට් එකක් හදාගන්න. හරි. හදාගෙන ඒ හදාගන්නට කියන්නේ ඒක ටෙස්ට් කරන්න තමයි ඩෙමෝ ට්‍රේඩින්, පේපර් ට්‍රේඩින් දාන්න කියලා කියන්නේ. එතකොට පේපර් ට්‍රේඩින් මේකේ ට්‍රේඩින් view එකේ ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියලා ගත්තාම මෙන්න මේ යට තියෙනවා සෙට් එකක් වාගේ. හරි. එතනින් ඔන් කරගන්න පුළුවන්. තව ලේසි ක්‍රමයක් තියෙනවා. මෙතන තියෙනවා sell buy කියලා කොටු දෙකක්. හරි. ඔයා ඇප් එකෙන් හරි ලැප් එකෙන් හරි PC එකෙන් හරි එහෙමත් නැත්නම් ෆෝන් එකෙන් ඇප් එක හරි යනනම් මෙන්න මේ දෙකෙන් එකක් උඩ මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ වගේ බොක්ස් එකක් එනවා. හරි. ඒක තියෙනවා පළවෙනියට පේපර් ට්‍රේඩින්. පේපර් ට්‍රේඩින් කෙනෙක් ක්ලික් කරලා කනෙක්ට් කරනවා. එතකොට ඔයාට account balance එක එනවා ලක්ෂයක්. මේක ඩොලර් නෙමෙයි යුනිට්. හරි. යුනිට් ලක්ෂයක් එන්නේ. ඒ යුනිට් ලක්ෂයෙන් ඔයාට ට්‍රේඩ් දාලා පුරුදු වෙන්න පුළුවන්. මෙන්න මේකේ පල්ලෙහාට ඔයා දාන ඔක්කොම විස්තර ටික වැටෙනවා. අපි එකක් දාලා බලමු මම පෙන්නන්න. හරි. රෙකෝඩින් එක දෙනවා. මේකේ රෙකෝඩින් එක දෙනවා. නෝට් කරගන්න ඕනේ. හරි. හරි. අපි නිකන් මේ ඔක්කොම මතක් වෙන්නත් එක නිකන් මම යන්නම්කෝ ක්‍රිප්ටෝ බබල්ස් එකට. තොර ටෝටල් මාකට් එකේ අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. හරි. අපි බලමු බ්‍රෙඩ් කියන කොයින් එක අරන්. මොකක්ද ඒ තිබ්බේ බ්‍රෙඩ් BREDT නේ. බ්‍රෙඩ් USDT.P බ්‍රෙඩ් තියෙනනේ. හරි. අපි 1 month chart එකට ගිහින් පොඩ්ඩක් බලමු. total down trend එකක් ගිහිල්ලා ඒක ඔන්න strong up trend එකකට monthly chart එකේ යනවා. හරි. daily chart එක ගත්තාම down trend එක break වෙලා තියෙනවා. up trend එකකට. high low up trend එකට යන්නේ. හරි. කොහොම chart එකත් පොඩ්ඩක් බලමු. අපි swing entry එකක් මේකේ ගන්නවා නම්
වන්නාව chart එකකින් වගේ බලමු. එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එක සපෝටිව් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක රෙසිස්ටන්ට් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඒතර මේක ඇවිල්ලා channel එකක්. right. මේක 1 hour chart එකේ 1 hour chart එකේ channel එකක් විදිහට තියෙන්නේ. අපි RSI එක දාලා බලමු. RSI එක ඕවර් බෝට් වෙලා තියෙන්නේ. තරමක සෙල් එකකට යන්න percentage එකක් තියෙනවා. Moving average 200 එකත් මෙතන resistant එකක් විදිහට තියෙනවා. 100 පල්ලෙහෙන් තියෙනවා. 50. ලොකු සෙල් එකක් යයි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ. සපෝට් එකක් මේ හැරි තියෙන හින්දා. හරි. ටිකක් ඉවසන්න වෙන සිද්ධියක් තියෙන්නේ. එතකොට මේකේ අන්තිම එතන ලෝ එකයි හයි එකයි ලෝ එකයි හයි එකයි ලෝ එක මේකත් තියෙනවා. මෙතනත් ලෝ එකක් දීලා තියෙනවා. ෆිබොනාචි 1 වඳිනවා නම් ඔය ලයින් එකට තමයි අදින්න වෙන්නේ. මෙන්න මේ ඒරියා එක. ගෝල්ඩන් පොකට් එක අහුවෙන්නේ මෙතෙන්ට. අපිට බයි එකක් ගහන්න පුළුවන් එහෙම වුණොත් මේක ටාගට් කරලා. දෙන්න පොඩ්ඩක් පල්ලෙහාට තියලා. මෙතෙන් ඩාවත් මේක ගන්න පුළුවන් TP1. හරි. වන්නව එකක් ඉඳා ටිකක් දුරට යයිනේ. TP2 TP3 ෆිබොනාචි එක අයින් කරමුකෝ. ලයින් එක වැඩකුත් නැහැ. මේක වැඩකුත් නැහැ. ඒකට ඔන්න ඔතන. මේක ස්විං එන්ට්‍රි එකක් ඉඳන් මම 1 hour chart එකෙන් ගන්න හින්දා තමයි මෙච්චර දුරට ගත්තේ. 15 මිනිත් ගත්තොත් තව අඩු කරලා ගන්න පුළුවන්. 4 hour ගත්තොත් තව වැඩි කරලා ගන්නත් පුළුවන්. මෙහෙට නිකන් ගන්න පුළුවන්. මම හිතන්නේ ඒ කියන්නේ මෙතනින් අපිට ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එකෙන් සපෝට් එක හම්බුනොත් මේ ලෙවල් එක කොහොමද පහු කරනවනේ. මේක පහු කරලා මේක මේ ලෙවල් එකෙන් අප් වෙන්න පුළුවන්. කොහොම දැන් ඇනලයිසින් එකක් එහුවා ගියමුකෝ. හරි. අපි කතා කරපු දේවල් රීටේල් විතරයි මෙතන තියෙන්නේ වෙන මොකවත් නැහැ. එතකොට අපි මේකට ට්‍රේඩ් එකක් දා ගන්න ඕනේ. මෙතන තමයි එන්ට්‍රි පොයින්ට් එක. තව එන්ට්‍රි පොයින්ට් එකට ඇවිල්ලා නැහැ. මෙතන ස්ටොප් ලොස් එක මේ ටාගට්ස්. හරි. එතකොට ඒකෙන් පැත්තකින් තියන්න. දැන් ඔයාලා පේපර් ට්‍රේඩ් කනෙක්ට් කරගත්තා.
buy හරි sell හරි කියන කොට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. box එකක්. මේ box එකේ sell trade එකක් නම් මේ පැත්ත, buy trade එකක් නම් මේ පැත්ත. අපි මේන්ලිම ඕඩර් එකක් දාන්න පාවිච්චි කරන මෙතඩ්ස් තුනයි තියෙන්නේ මාකට් ඕඩර්, ලිමිට් ඕඩර්, ස්ටොප් ඕඩර්. හරි. නැත්නම් බයිනෑන්ස් එකේ මේකට ස්ටොප් සහ ස්ටොප් ලිමිට් කියලා දෙකම තියෙනවා. හරි. මාකට් ඕඩර් කියන ටයිප් එකෙන් අපි ඕඩර් එකක් දැම්මොත් හරි. අපි ඕඩර් ටයිප් එක සිලෙක්ට් කරා. මේකේ තියෙනවා යුනිට්ස් කියලා. යුනිට් කියන්නේ ඔයා හිතන්න මාජින් එක ඩොලර් ගන්න. හරි. ඩොලර් 10ක් කියලා හිතන්නකෝ. ඩොලර් 10ක් දානවා. හරි. හරි. දැන් හොඳට බලන්න දැන් මේකේ ඕඩර් එකක් වැටිලා නැහැ මොකුත්. ඕඩර් එකක් වැටිලා නැහැ මොකුත්. හරි. අපි දානවා මේකට සෙල් ඕඩර් එකක්. හරි. සෙල් ඕඩර් එකක් දානවා අපි. අපි දාන්නේ මාකට් ටයිප් එකෙන් ඩොලර් 10ක් දාලා. හරි. බලන් ඉන්න. සෙල් කියන එක ටයිප් මේ ක්ලික් කරා. මාජින් එක දැම්මා. සෙල් කියලා බටන් එක ක්ලික් කරා. මොකද උනේ? ඕඩර් එකක් වැටුණා. මාකට් ඕඩර් එක්සිකියුටඩ්. ඕඩර් එක ඕපන් වුණා. හරි. ඔයා ඕනම මාකට් එක හරි ඕනම කොයින් එකක සෙල් වෙන්න පුළුවන් බයි වෙන්නත් පුළුවන් ඈ. බයි එක. මේ දාන්නේ මාකට් කියන ටයිප් එක. මොකද වෙන්නේ? මාකට් කියන ටයිප් එකෙන් ඔයා ඕඩර් එකක් ඕනම platform එකක දැම්මොත් ඕනම එකක මේක forex වෙන්න පුළුවන් crypto වෙන්න පුළුවන් ඕනම platform එකක මාකට් කියන ටයිප් එකෙන් ඕඩර් එකක් දැම්මොත් right මේ තියෙන price එකේ ඒ වෙලේ මාකට් price එකෙන් ඕඩර් එක වැටෙනවා. හරි. මෙතන paper trading කියන එක ක්ලික් කරලා පස්සේ මේ දැන් run වෙන trade එක තමයි පෙන්වන්නේ. දැන් run වෙන trade එක තමයි මේ පෙන්වන්නේ. හරි. මාකට් කියන ටයිප් එකෙන් දැම්මොත් එවිල්ලා බැරිලා නැහැ. ඔයා ඉන්න තැනින් trade එක open වෙනවා. හරි. හරිම සරලයි. cancel කරන්න ඕන නම් එතන තියෙනවා පොඩි අතිරයක් close position දෙන්න. හරිද? මාකට් එකෙන් අපි ඒ කියන්නේ මේ දැන් තියෙන මෙතන මේ වර්තමාන මිලෙන් මිල buy එකක් හරි sell එකක් හරි දාන්න ඕන නම් මෙතනින්ම දාන්න ඕන නම් ටක් ගාලා දාන්නේ මාකට් ටයිප් එකේ. මාකට් ටයිප් එකෙන් තමයි ඔර්ඩර් දාන්නේ. ලිමිට් කියන එකට ගියාම හරි. ඔය හොඳට බලන්න මෙන්න මේක හොඳට බලන්න. මෙන්න මේක ඇල බලන්න. මාකට් කියන ටයිප් එකේ දාන්න තියෙන මාජින් එක විතරයි. හොඳේ. මාජින් එක විතරයි. ලිමිට් කියන එකේදී බලන්න මාජින් එකත් එක්ක ප්‍රයිස් කියලා ගෑල්ලකුත් එනවා. ප්‍රයිස් කියලා ගෑල්ලකුත් එනවා. මොකද්ද ප්‍රයිස් කියන ගෑල්ල? මේ ලිමිට් කියන ඕඩර් එක පාවිච්චි කරන්නේ හරි අපිට ඕන තැනට මාකට් එක ඕඩරේ දාන්න ඇවිල්ලා නැහැ තාම. අපිට ඕන තැනට ඇවිල්ලා නැහැ. ඒතර මේ ලිමිට් සෙල් දාන්න පුළුවන් ලිමිට් බයි දාන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ තියෙන ප්‍රයිස් එක තියෙනවනේ. හොඳට මතක තියාගන්න ලිමිට් ලිමිට් බයි එකක්. හරි. ලිමිට් බයි එකක් දාන්න පුළුවන් මාකට් ප්‍රයිස් එකට වඩා යටින් විතරයි. ඒ කියන්නේ මාකට් ප්‍රයිස් එක මෙතන නම් තියෙන්නේ මෙතෙන්ට උඩින්වත් මෙතනින්වත් දාන්න බෑ. මේ ප්‍රයිස් එකට යට ප්‍රයිස් එකකින් තමයි අනිවාර්යයෙන්ම ලිමිට් බයි එකක් දාන්න පුළුවන්. ඒක මම දාලා පෙන්නන්නම්. අපිට දැන් මේ ඕඩර් එකට හරියනවා එහෙනම් ලිමිට් බයි එකක්. අපි දාන්න ඕන ප්‍රයිස් එක බලමු මෙතනින් අපි ගන්න ඉන්නේ 0.0682 4.
right මම දා ගන්නවා by හොඳට දා limit by එකක් 0.006යි 8යි 2යි 4 අප්පා වැඩි ගන්න 0.06යි 8යි 2 හරි ඊට පස්සේ මම දානවා ප්‍රයිස් එක විතරයි ප්‍රයිස් එක යුනිට් එකයි දැම්මා බයි කරා බලන්න ඕඩ් එකක් වැටුණා තාම ඇක්ටිව් වෙලා නැහැ මේ රන් වෙන්නේ නැහැ බයි ලිමිට් කියලා විතරයි වැටලා තියෙන්නේ බයි ලිමිට් කියලා විතරයි වැටලා තියෙන්නේ මේ ඉස්සෙල්ලා වගේ මෙතන රන් වෙන කොටට ඇවිල්ලා නැහැ මේක ලිමිට් ඕඩ් එකක් තාම ඇක්ටිව් වෙලා නැහැ ඒක මෙන්න මෙතන පෙන්නනවා ඔයගේ පොසිෂන්ස් කියලා මේකේ තියෙනවා දැනට දුවන ඒවා ඕඩර්ස් කියලා වෙනම් පෙන්නනවා දැනට දාපු ඔක්කොම ඕඩර්ස් මෙතන මේ ෆිල්ඩ් කියලා තියෙන ඕඩර් එක ඉවරයි හරි ක්ලෝස් කරලා ඉවරයි වර්කින් කියලා තියෙනවා තාම ඇක්ටිව් වෙලා නැහැ හරි එතන මේ ඕඩර් එක ඔහොම දාලා තියන්න පුළුවන් අපිට මාකට් එක ඔහොම ඇවිල්ලා ඔහොම ඇවිල්ලා මෙන්න මෙතන ටච් වුණාට පස්සේ මේ ඕඩර් එක රන් වෙන්න පටන් ගන්නවා හරි එතකොට හොඳට මතක තියාගන්න ලිමිට් බයි එකක් දාන්න පුළුවන් මාකට් ප්‍රයිස් එකට වඩා යටින් විතරයි එහෙනම් ලිමිට් සෙල් එකක් දාන්න පුළුවන් කොහොමද ලිමිට් සෙල් එකක් දාන්න පුළුවන් මාකට් ප්‍රයිස් එකට වඩා උඩින් විතරයි යටින්වත් දැන් ප්‍රයිස් එකෙන්වත් දාන්න බෑ දැම්මොත් ඕපන් වෙනවා ඒක ඕපන් වෙනවා ඕඩරේ වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි ඕඩරේ වැඩ කරනවා ඒක ඕපන් වෙනවා දැන් අපි මෙතනින් සෙල් කරන්න බලාපොරොත්තු වෙනවා කියමුකෝ 0.08.91 ලිමිට් සෙල් 0.08යි ඊය 0.86 0.08යි 0.89 ද ඔව් අපි සෙල් එකක් දානවා මේ එතන මෙතනින් අපිට දැන් අපිට දාන්න දෙන සෙල් ඕඩරයක් වෙන්න පුළුවන් හරි අපි සෙල් ඕඩරය මෙතනින් දාන්න ඉන්නවා පල්ලෙහාට ටේක් ප්‍රොෆිට් මේකට උඩට ස්ටොප් ලොස් එතකොට ඇවිල්ලා නැහැ මාකට් එක කමන්නේ මෙතනින්ම දානවා කියලා දාන්නේ නැහැ ලිමිට් ඕඩරයක් දාලා දිනවා මාකට් එක මෙහෙම උඩට ඇවිල්ලා මේකේ ටින් ගාලා මෙතන මේ වෙනකොටම ඕඩරේ ඇක්ටිව් වෙනවා හරි එතකොට මේ එකම ඕඩරේට අපිට ලිමිට් ඕඩර්ස් ඕන තරම් දාලා තියන්නත් පුළුවන් බයි ලිමිට් එකක් දැම්මා මාකට් ප්‍රයිස් එකට වඩා පහළින් සෙල් ලිමිට් එකක් දැම්මා මාකට් ප්‍රයිස් එකට වඩා ඉහළින් හරි එතකොට ඔයාට ඇනලයිස් එක කරලා ඕඩර්ස් ලිමිට් ඕඩර්ස් මාකට් ඕඩර්ස් ඔක්කොම හදලා තියලා ඔයාගේ වෙන වැඩක් කරගන්න පුළුවන් මාකට් එකේ ප්‍රයිස් එක එතෙන් එනකම් බලන් ඉන්න ඕනේ නැහැ හරි මේ එතකොට මේ ඇවිල්ලා ලිමිට් ඕඩර්ස් හරි normal ලිමිට් ඕඩර්ස් දාන විදිහ තමයි මේ මේක අපි කැන්සල් කරමු ඊට පස්සේ තව ඕඩර් ටයිප් එකක් තියෙනවා ස්ටොප් ඕඩර්ස් කියලා හරි ස්ටොප් ඕඩර්ස් පාවිච්චි කරනවා අපි මේ ලිමිට් ඕඩර් එකකින් කරන්න බැරි වෙච්ච දේ කරන්න ඒ කියන්නේ ස්ටොප් ඕඩර් එකට පුළුවන් ඕනම විදිහක ඕඩර් එකක් දාන්න ඒ කියන්නේ දැන් අපි ලිමිට් ඕඩර්ස් දැම්මේ ලිමිට් අපිට ලිමිට් බයි එකක් දැම්මේ මාකට් ප්‍රයිස් එකට වඩා යටින්නේ ඔයාලට පුළුවන් ස්ටොප් බයි එකක් දාන්න මාකට් ප්‍රයිස් එකට වඩා උඩින් හරි මම දාලා පෙන්නන්න මෙතන මාකට් ප්‍රයිස් එක මේකට වඩා උඩින් බයි ස්ටොප් අපි දාමු 0.08යි 0.89 උඩින්
මේ මාකට් ප්‍රයිස් එකට වඩා උඩින් දැම්මා බයි ස්ටොප් එක. ඒ වගේම සෙල් එකක් දාන්න පුළුවන් මාකට් ප්‍රයිස් එකට වඩා යටිනුත් දාන්න පුළුවන්. වෙනින් හරි දාම 0.74 නේ. එතකොට අපිට ඕනම විදිහකට අපේ ඕඩර්ස් ටික දාන්න තියෙන්නේ ඔච්චරයිනේ. ඔච්චරයි දාන්න. එක්කෝ එක්කෝ අපිට ඕඩර් එකක් දාගන්න ඕනේ මාකට් එකේ මේ තියෙන ප්‍රයිස් එකේම බයි හරි සෙල් කරනවා. ඊට පස්සේ ගාලා මාකට් ඕඩර් එකක් දානවා. මාකට් ඕඩර් එක. එහෙම නැත්නම් අපේ එන්ට්‍රිය තියෙන්නේ මාකට් ප්‍රයිස් එකට වඩා යටින් බයි කරන්න. බයි කරන්න නම් ලිමිට් බයි එකක් දෙන්න. නැත්නම් අපිට තියෙන මාකට් ප්‍රයිස් එකට වඩා යටින් සෙල් කරන්න. ඒකට සෙල් ස්ටොප් එකක් දැම්මා. හරි? මාකට් ප්‍රයිස් එකට වඩා උඩින් බයි කරන්න නම් බයි ස්ටොප් එකක් දැම්මා. දැන් මම දන්නවා මේක පැටලෙනවා කියලා. හරි? මේක සරලව ලියා ගන්න. සරලව ලියා ගන්න. දැන් ඊට අමතරව ඔයාලට මෙහෙම ඕඩර් එකක් දාද්දි මෙතන ටේක් ප්‍රොෆිට් ස්ටොප් ලොස් කියලා ලෙවල්ස් තියෙනවා. මේකේ ටේක් ප්‍රොෆිට් කරන්න ඕනේ කොයි ලෙවල් එකේද ස්ටොප් ලොස් දා ගන්න ඕනේ කොයි ලෙවල් එකේද කියලා හිතලම දාන්නත් පුළුවන්. ඒකත් දාලා පෙන්නන්නම්. අපි මේ ඕඩර් එකට අපි දාමු ලිමිට් බයි එකක්. අපි දානවා ලිමිට් බයි එකක්. ඊට පස්සේ අපි 10000කින් දාමු. ලිමිට් බයි එක දාන්න මෙතනින් ටේක් ප්‍රොෆිට් ලෙවල් එක පළවෙනි ටේක් ප්‍රොෆිට් ලෙවල් එක අපි දෙක මෙතන ගියා. හරි. ස්ටොප් ලොස් ලෙවල් එක මම ඒක මේ ඇදගෙන ගිහින් කරේ අමාරු දෙයක් නෙමෙයි මේ ඇදගෙන ගියන්නේ. හරිද ස්ටොප් ලොස් ලෙවල් එක. අජුට්ටක් පල්ලෙහාට එන්න ඕනේ. මේ ඇදගෙන යන්න ආනේ හරියටම හරි. දැන් මෙතනින් ප්‍රයිස් එක වලට මෙහෙම ටයිප් කරන්න පුළුවන්. බයි එකක් දැම්මා. රයිට්. ඔය තියෙන වෙట్లా. එනනේ. මෙතනින් ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ කොහොමද ඕපන් වෙන්නේ? පල්ලෙහාට ආවහම. මාකට් එක කොහොම ආපුවාම ඕපන් වෙනවා. ආයෙ උඩට ගිහිල්ලා මේ ලෙවල් එකට ගියොත් ඩොලර් 123ක් ප්‍රොෆිට්. එහෙම නැතුව මෙතනින් පල්ලෙහාට ගිහින් ලොස් වුණොත් ඩොලර් 53ක් ලොස්. ඒ මෙතන 10000ක් දාලා තියෙන හින්දා යුනිට්. නෑ වඩා පෙන්වන්න ඕනකම හින්දා දැන් මේවට. හරි. මේ ටික ඔක්කොම හදලා තියන්න පුළුවන් ඔයාලට. ට්‍රේඩ් එක ඕපන් වෙන්නත් කලින් මේ ටික ඔක්කොම හදලා තියන්න පුළුවන්. ඕපන් වුණාට පස්සේ හදන්නත් පුළුවන්. ඔයා කැමති විදිහට ඒක කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මේ ඕඩර් එකේ මොනවා හරි වෙනස් කරන්න දිනවනම් හරි. මේකට මෙහෙම ක්ලික් කරාට පස්සේ මේක එනවා. ඊට ස්ටේක් ප්‍රොෆිට් ස්ටොප් ලොස් ඕන නම් එඩිට් කරන්න පුළුවන්. හරි. ප්‍රයිස් එක ඕන නම් එඩිට් කරන්න පුළුවන්. කැමති දෙයක් කරගන්න පුළුවන්. ඕනම් මේකටම තව ඕඩර්ස් ලිමිට් ඕඩර්ස් මාකට් ඕඩර්ස් ඕන එකක් දාන්නත් පුළුවන්. එක පෙයා එකට එක වෙලාවට එක ඕඩර් එක දාන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. හරි. මම මේක මෙහෙම තියන්නම්. ස්ක්‍රීන්ෂොට් එකක් ගාගමු. මේකට මොකද උනේ කියලා බලමු මොකද වෙන්නේ කියලා. එතකොට ඕඩර් ටයිප්ස් ටික ඔය විදිහට මම ඕනනම් ඒක සරලව මේ දාන්නම්. ආයෙසරයක් කියන්න. ඒතර රෙකෝඩින් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙන මාකට් ප්‍රයිස් එකකින්ම දාගන්න ඕන නම් මොන කරන්න ඕන? මාකට් ප්‍රයිස් එකෙන්ම දාගන්න ඕන නම් බයි හරි සෙල් කරන්න දාන්න ඕනේ මාකට් ඕඩර්. ඕඩර් ටයිප් එක මාකට්. හරි. මේක මාකට් ප්‍රයිස් එකෙන්ම බයි හරි සෙල් හරි කරන්න නම් මාකට් ඕඩර් ටයිප් එක ගන්න. හරි. ඊට පස්සේ ඔයාට මාකට් ප්‍රයිස් එකට හරි මාකට් ප්‍රයිස් එකට යටින්
හරි මාකට් ප්‍රයිස් එකට යටින් බයි කරන්න නම් ගන්න ලිමිට් බයි එකක් හොඳේ මාකට් ප්‍රයිස් එකට යටින් බයි කරන්නේ ලිමිට් බයි එක හරි මාකට් ප්‍රයිස් එකට උඩින් සෙල් කරන්න මේ සිංහල අකුරු මේ ලියවෙන්නේ නැහැ මේකේ මේ ලියවෙන්නේ නැහැ කියන්නේ මේ අමාරුයි ඈ ලියන්න නැත්තම් ලියුවේ උඩින් මාකට් ප්‍රයිස් එකට උඩින් සෙල් කරන්න මොකද ගන්නෙ ලිමිට් සෙල් එක මාකට් ප්‍රයිස් එකට උඩින් සෙල් කරන්න ගන්නෙ ලිමිට් සෙල් එක හරි ඊට පස්සේ මාකට් ප්‍රයිස් එකට උඩින් බයි කරන්න ගන්නෙ මොකද්ද ස්ටොප් ඕඩර් මේකත් ඇවිල්ලා ස්ටොප් ඕඩර් නැත්තම් ස්ටොප් ලිමිට් ඈ බයිනෑන්ස් එකේ මේක ස්ටොප් ලිමිට් විදිහට ගන්න ස්ටොප් ලිමිට් හොඳේ ඊට පස්සේ අන්තිම එක තමයි මාකට් ප්‍රයිස් එකට යටින් මොනව කරන්නද සෙල් කරන්න මාකට් ප්‍රයිස් එකට යටින් සෙල් කරන්න ස්ටොප් ලිමිට් සෙල් එකක් නැත්නම් ස්ටොප් ඕඩර් සෙල් එකක් හරි ඔන්න ඔච්චරයි ඕඩර් ටයිප්ස් ටික තේරෙනවනේ ඔය තමයි ඔච්චර පුංචි දෙයක් තමයි තියෙන්නේ හරි කොහොමයි කරත් එහෙම ඩිලීට් වෙනවනේ ඉරේස් කරන්න ඉරේසරයක් තියෙනවා කවන්නේ තියෙද්දින්කෝ හරිද ඒ ඕඩර් ටයිප්ස් ටික හරිද පොඩ්ඩක් කියන්න බෑ ප්‍රශ්නයක් නැහැ නේද ඒක තේරෙනවද ඔයාලා පේපර් ට්‍රේඩ් ටික තමයි ඒතකොට පටන් ගන්න තියෙන්නේ පේපර් ට්‍රේඩ් ඔව් පේපර් ට්‍රේඩ් කරන එක තමයි හොඳ පේපර් ට්‍රේඩ් කියන්නේ මේකේ මොකේද මේ පද්දන්නේ මේ ට්‍රේඩින් විව් එකේම ට්‍රේඩ් කරන එක හොඳයි බයිනෑන්ස් එකේ තියෙනවා මොක් ට්‍රේඩින් කියලා එකක් ඒක හරිම අවුල් ඕඩර්ස් සමහරලාට වැටෙන්නේ නැහැ වැටෙන එක ක්ලෝස් වෙන්නේ නැහැ ඇක්චුවල් ප්‍රයිස් පෙන්වන්නේ නැහැ එහෙම එන අපබ්‍රංශයක් තියෙනවා ඒකට කාලය වැය කරන වෙලේ මේකේ දාලා පුරුදු වෙලා එළින් මේකේ ටේල් ට්‍රේඩින් වලට යන එක හොඳයි කියන්න බලන්න ඕඩර් ටයිප්ස් වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නැහැනේ ආයෙත් කියනවා ඕනේ කිව්වේ කට්ටිය කවුරුත් නැහැ ඉතින් ඒක තමයි ප්‍රශ්නේ දැන් මේ ටික ඕනම කියලා කට්ටිය මේ මේ වුණා ඕඩර් ටයිප්ස් ටික කරලා දෙන්න කියලා ඉතින් මේ උන් කරා ඔය ටිකේ මහ ලොකු දෙයක් නෑ දැන් ඇනලයිස් මෙතඩ් එක දන්නවා ඇනලයිස් මෙතඩ් එක පාවිච්චි කරලා පේපර් රේට් 30ක් දාලා තමන්ගේ වින් රේට් එක හදාගන්න තියෙන්නේ ඊට පස්සේ මනි මැනේජ් ප්ලෑන් එකක් ගහගත්තා ඩොලර් 10කට හරි ඒකත් මන් දීලා ඇති නැත්තම් මම PDF එක දාන්නම් YouTube එකෙත් ඇති ප්ලෑන් එක ගහන විදිය
ඩොලර් 10ට 20ට 50ට 100ට Tamanටම ගහ ගන්න පුළුවන්. තමන්ගේ වින් රේට් එකත් එක්ක දවසට කීයක් ට්‍රේඩ් දානවද? දවසේ කොයි වෙලාවෙද ට්‍රේඩ් කරන්නේ? හරි. ඒ ඉන්න වෙලාවේ පැය කීයක් ඉන්නවද? හරි. ඊට පස්සේ මාජින් එක කොච්චරක් දානවද? ලෙවරේජ් එක කොච්චරක් දානවද? ඒ කරුණු කාරණාත් එක්ක රියල් ට්‍රේඩ් පටන් ගන්න පුළුවන්. හරිද? ඉතින් මම මේක දාන්නම් YouTube එකට. YouTube එකට දාලා වල link එක දාන්නම්. මේ එතකොට මේ order types ටික පුරුදු වෙන්න ඔයාලා ඩෙමෝ ට්‍රේඩ් ටිකක් දාන්න. තමන්ගේ ඇනලයිස් එකට ඩෙමෝ ට්‍රේඩ් ටිකක් දාලා පුරුදු වෙන්න. ඊට පස්සේ ලයිව් ප්‍රෝග්‍රෑම් යනකොට ඒක ඔයාලට ඇවිල්ලා ටක් ගාලා order එක දාගන්න පුළුවන්. Binance එකේ ට්‍රේඩ් දාන විදිහෙන් වෙනම වීඩියෝ දාලා තියෙනවා මම YouTube එකට. ප්ලේලිස්ට් ඇති. ඒ වගේන් දන්නේ නැත්නම් ආයෙ බලන්න පුළුවන්. මම වෙනම ප්ලේලිස්ට් දීලා තියෙනවා කට්ටියට බලන්න කියලා. ෆෝන් එකෙන් විතරක් ට්‍රේඩ් ඇනලයිස් කරන විදිහ පවා දාලා තියෙනවා. තෝරන කට්ටිය ඉන්නවනම් ඒවා බලලා ඉගෙන ගත්ත හැකි. මේකත් YouTube එකට දාන්න බලන්න බලලා තමන්ගේ වැඩේ පටන් ගන්න. පිකොමත් ඊළඟ සතියේ ඉරිදත් සෙෂන් එකක් බොහෝ දුරට දාන්න පුළුවන් වෙයි. ඇනලයිසින් ටික මතක් කරන්න ආපහු රීටේල් කන්සෙප්ට් එක. එමුණොත් ඒකට එන්න ඇවිල්ලා මතක වෙලා තියෙනවා සහ නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි. මේක රෙකෝඩින් එක දාන්න බලන්න බලලා එහෙනම් වැඩ ටික කරගන්න. උන් ඉල්ලලා තිබ්බා ඕඩර් ටයිප්ස් ටික කරලා දෙන්න කියලා. ඔන්න මම මතක් කරලා කියලා දුන්නා. ඒක ප්‍රශ්නයක් නැතුව ඇති. ප්‍රශ්නයක් තියෙනවා නම් ආපහු සැරයක් වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලන්න. එතකොට හරියටම තේරුම් ගන්න පුළුවන්. හරිනේ. 20ක් 25ක් 30ක් මම හිතන්නේ එන්න හිටියා. ආවේ නැහැ. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේ එහෙමත් රෙකෝඩින් එකෙන් තමයි අනිත් කට්ටියට බලන්න වෙන්නේ. ඔයාලා ඒ ටික බලලා වැඩේ කරගන්න. මම තව සෙෂන් එක ලෑස්ති කරන්නම් ඊළඟ සතියේ.